මිනිස්සුන්ගෙන් උදව් ඉල්ල ගන්න එක අපි හිතනවට වඩා අමාරුයි. සමහර වෙලේට අපේ හොඳම යාළුවොත් අපිට උදව් කරන්න පැකිලෙන්න පුළුවන්. මෙන්න මේ වගේ උදව් කරන්න අදිමදි කරන මිනිස්සුන්ගෙන් අපි උදව් ගන්නේ කොහොමද? එන්න ඒකට ක්‍රමයක් රොබර්ට් ග්‍රීන් කියන කතුවරයා 48 Laws of Power කියන පොතේ 13 වෙනි නීතිය යටතේ කතා කරනවා. ප්‍රශ්න තියන්නේ අහන්න, දැනුම තියෙන්නේ හොයන්න කියලා මතක් කරන ගමන් රොබර්ට් මෙන්න මේ 13 වෙනි නීතියේ මොනවද කිව්වේ කියලා දැන් අපි බලමු. රොබර්ට් මෙන්න මේ නීතිය පැහැදිලි කරන්න අපි එකටම එකගෙන යන්නේ අපි හැමෝම ආස කරන ඓතිහාසික ග්‍රීසියට. මෙන්න මේ ග්‍රීසියේ දැන් කෝඉන්ත් සහ කෝකිරා කියන නගර දෙක අතර ලොකු යුද්ධයක් ඇති වෙන්න යන්නේ. දැන් මේ නගර දෙකටම කොහොම හරි එයාලගේ ප්‍රතිවාදියව පරද්දලා මෙන්න මේ යුද්ධය ජය ගන්න ඕනේ. තව ඇතීන්ස් කියලා ඊටාම බලවත් නගරයක් මෙන්න මේ ග්‍රීසියේ තිබුණා. මේ යුද්ධයට යන්න ඉන්න නගර දෙක තේරුම් ගන්නවා මෙන්න මේ ඇතීන්ස් නගරයේ සහයෝගය ලබා ගත්තොත් ඇත්තටම යුද්ධ දින්න වගේ තමා කියලා. දැන් මේ නගර දෙකම මේ ඇතීන්ස් නගරයේ සහයෝගය ලබා ගන්න ඕනේ කියලා ඇතීන්ස් නගරේ නායකයන්ව හම්බ වෙන්න යනවා. ඇතීන්ස් වලට පළවෙනියටම යන්නේ කෝකිරා නගරයේ කට්ටිය. මේගොල්ලෝ ඇතීන්ස් වල නායකයන්ව හම්බෙලා මෙන්න මේ වගේ දෙයක් තමා කියන්නේ. හැමෝම වගේ දන්නවා අපේ නගර දෙක හුඟක් එකතුයි කියලා. ඒ වගේම ඔයාලා කරදරේ වැටිලා හිටපු අවස්ථාවල අපි ඔයාලට හුඟක් පිහිට වෙලා තියෙනවා. දැන් මේ යුද්ධයක් හින්දා අපි කරදරේ වැටිලා තියෙන්නේ. ඔයාලට ඇත්තටම අතීතය මතක නම් දැන් ඔයාලා අපිට අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. එන්නේ ඒ හින්දා කළගුණ දන්න නගරයක් විදියට ඔයාලා අපිට උදව් කරයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. එන්නේ විශ්වාසය කඩන්න එපා කියලා මෙන්න මේගොල්ලෝ ඇතීන්ස් නගරයෙන් පිටව යනවා. ඊට පස්සේ කෝයින්ත් නගරේ කට්ටියත් එනවා මෙන්න මේ ඇතීන්ස් නගරයෙන් උදව් ඉල්ලගන්න. මේ කෝයින්ත් නගරය අය නම් උදව් ඉල්ලන්නේ පොඩ්ඩක් වෙනස්ම කෝණයකින්. ඒගොල්ලෝ උදව් ඉල්ලුවේ මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝයි අපි එච්චර එකතු නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ ඉතින්. ඒත් ඔයාලා දන්නවා අපිට ඊටාම බලවත් නාවික හමුදාවක් ඉන්නවා කියලා. ඒ වගේම අපිත් දන්නවා ඔයාලට ඉතාම බලවත් නාවික හමුදාවක් ඉන්නවා කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මෙන්න මේ නාවික හමුදා දෙක එකතු වුණොත් අපි කොච්චර බලවත් වෙයිද? ආයිතින් එකෙට්ටවත් අපි කැහැරෙන්න කියලා හිතන්නවත් බෑ. ඒ හින්දා මෙන්න මේ යුද්ධෙදී ඔයාලා අපිට උදව් කරොත් ඔයාලට අපේ නාවික හමුදාව ඔයාලට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කියලා මේ කෝයින්ත් නගරයේ අයත් ඇතීන්ස් නගරෙන් පිටව යනවා. ඇතීන්ස් නායකයෝ ඊට පස්සේ මෙන්න මේ නගර දෙකේම යෝජනා සලකා බලලා අවසානයේට ආව කෝයින්ත් නගරයට උදව් කරන්න තීරණය කරනවා. එන්නේ කතාවත් එක්කම රොබර්ට් අපිට එයාගේ පොතේ 13 වෙනි නීතිය දෙනවා. ඒ නීතිය කියන්නේ ඔයාට කාගේ හරි උදව් ඕනේ නම් ඔයාට උදව් කරන එක එයාගේ වගකීමක් වගේ දැනෙන්න අරින්න එපා. මොකද හුඟක් මිනිස්සු වගකීම් වලට කැමති නැහැ. තව රොබර්ට් කියනවා ඔයාලා එයාලා වෙනුවෙන් කලින් කරලා තියෙන දේවල් මතක් කරන්නත් උත්සාහ කරන්න එපා කියලා. මොකද කට්ටිය කොහොම කිව්වත් හුඟක් අයට අතීතයේ ඇත්තටම වැඩක් නැහැ. එන්නේ ඒ හින්දා ඒ වගේ පුද්ගලයෙක්ගෙන් ඔයාට උදව් ගන්න ඕනේ නම් රොබර්ට් අපිට කියනවා ඔයාට උදව් කරන එකෙන් එයාට හම්බ වෙන අනාගත ප්‍රයෝජනයක් මූලික කරගෙන ඔයාට අවශ්‍ය කරන උදව්ව ඉල්ලන්න කියලා. අපි දැන් නිකන් හිතමුකෝ ඔයාට අසනීප හරි වෙලා මොනවා හරි වෙලා ඉස්කෝලේ පාඩමක් මිස් වුණා කියලා. දැන් ඔයාට ඔයාගේ යාළුවගෙන් උදව් ඉල්ලන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාට යාළුවට ගිහිල්ලා කියන්න පුළුවන් මේ මචං උඹට මතකද එකපාරක් උඹ අසනීප වෙලා ඉඳලා මම උඹට පැය ගාණක් පාඩමක් ඉගෙනුවා. දැන් මට අසනීපයි. ඒ හින්දා දැන් උඹේ chance එක මට උගන්නන්න. ඔයාට යාළුවගෙන් උදව් ඉල්ලන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි මේ මචං මේ විභාගෙත් ළඟ මේනවනේ. උඹට පුළුවන් ද පොඩ්ඩක් විභාගයට ලෑස්ති වෙන්නත් එක්කම මට මේ පාඩම පොඩ්ඩක් කියලා දෙන්න. මොකද බං ගිය සතියේ අසනීප වෙලා මට පාඩමත් මිස් වුණා. මේක උඹ මට ඉගෙනුවොත් උඹට ආයිතින් අලුතින් පාඩම් කරන්න කියලා දෙයක්වත් නැහැ. දැක්කනේ? එන්න එහෙමයි අපි ෂේප් එකේ රොබර්ට්ගේ ක්‍රමය පාවිච්චි කරේ. ඊළඟ පාර ඔයාලා උදව් කරන්න අකමැති පුද්ගලයෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න යද්දී මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් මතක තියාගන්න. තව මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න ඕනේ නම් ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන වීඩියෝ එකට ක්ලික් කරන්න. මේ බලපු වීඩියෝ එකේ මොනවාරි ඉගෙන ගත්තා නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe